දැන් ඔය අපේ උපාසකම්මලා එහෙම බොහෝ වෙලාවට ඔය පොඩි සිල් ගන්න කට්ටිය මේ විවිධාකාර බණ කතා දන්නවනේ. බණ කතා කියන හාමුදුරුවෝ විවිධාකාර බණ කතා කතන්දරේ කියන්නේ ඒ කාලේ වෙච්ච සිදුවීම් ගැන කියනවනේ. සමහරව පොත් බලද්දී ඒව තමයි ගොඩක්ම කැමති. දැන් බණ කියලා කියන්නේ ඒවට විතරක් නෙමෙයි. ඒව උපකාරයක්. ඒව කියන්නේ උපකාර කරගන්න. දැන් අපි සමහර වෙලාවට දන්නවා. කියන්නේ දැන් ඔය මූලාශ්‍රය නම් මතක නැහැ එහෙම. ඔය දැන් කැලිදිස හාමුදුරුවෝ ඉන්නවා. පෙර අද්දවේක මැස්ටෙක් කිරි වීදුරුවකට දාලා උන්වහන්සේව තෙල් කටාරමකට දානවා. ඒතර ලෝසක මහ රහතන් වහන්සේ පෙර අද්දවේකදී ස්වාමීන් වහන්සේ නමකට දෙන්න දාන එක වලක්වල වෙච්ච නිසා ඒක වලක්වපු නිසා උන්වහන්සේට මේ අද්දවේ කන්න නැහැ. කෑම නැහැ. සීවලි හාමුදුරුවෝ පෙර අද්දවේ දාන දීලා තියෙන නිසා උන්වහන්සේට යන තැන දාන ලැබෙන. ඒ උන්වහන්සේලාගේ මේ විවිධාකාර කතා ඒ උන්වහන්සේලාට වෙච්ච දේවල් උන්වහන්සේලා කරපු දේවල් අන්න අපි ওই විවිධාකාර සිද්ධි ටික හොයනවනේ සහ ඒවා අහනවා බලනවා. එතකොට ඒ සිද්ධි අපේ ජීවිතේට ගන්න ඕනේ. ඒ සිද්ධි ටික කියවලා නිකන් ඉන්න නෙමෙයි. සීවලි හාමුදුරුවෝ කියන්නේ දාන දුන්නා ඉතින් උන්වහන්සේලා දාන ලැබෙනවා. එච්චරද? කැලිදිස හාමුදුරුවෝ එකපාරක් කිරි වීදුරකට මැස්සෙක් දාලා උන්වහන්සේ තෙල් කටාරමකට වැටුණා. එච්චරද? ලෝසක හාමුදුරුවෝ දාන වේලක් නවත්තලා උන්වහන්සේට සසරෙම දාන්නේ නැති වුණා. එච්චරද? මොකද්ද ඔකින් ගන්න තියෙන්නේ? අපි එකකින් ගන්න ඕන දෙයක් තියෙනවා. මොකද්ද? ඒතර දානේ එකක් වැළැක්වුවොත් සසරේ උන්වහන්සේට දානේ ලැබිලා නැහැ. එහෙනම් අපිත් කෙනෙක්ට කන්න දෙන දේවල් වැළැක්වුවොත් කෙනෙක්ට කෑම විතරක් නෙමෙයි කෙනෙක්ට ලැබෙන ලැබීමක් වැළැක්වුවොත් අපිට මොකක් වෙනවද? සසරේ ලැබීමක් නැති වෙලා යනවා. දැන් ඔය ගම්වල තියෙන විවිධ සහන ආධාර දෙන ඒවා ඔය විවිධාකාර දේවල් සමහරු කියනවා ඒගොල්ලොන්ට නම් දෙන්න එපා. ඒගොල්ලොන්ට තියෙනවනේ. මොකද්ද? කෙනෙක්ගේ ලැබීමක් වළක්වන Tamanටයි ඒක වැළකීලා යන දවසේ. එතකොට සීවලි හාමුදුරුවෝ නම් දානේ දීලා දෙන උන්වහන්සේට යන දැන් දාන ලැබෙනවා. මොකද්ද අපිට එකකින් ගන්න තියෙන්නේ? එහෙනම් දානේ දුන්නොත් දානේ ලැබෙනවා. ඒ කියන්නේ මොනවද දෙන්නේ? හොඳ දේවල් දුන්නොත් හොඳ දේවල් ලැබෙනවා. එහෙනම් අපි මොකක් කරන්න ඕනද එහෙනම්? අපේ ජීවිතේ මේ කතාව අහලා මොකක් කරන්න ඕනද? දානය දෙන්න පුරුදු වෙන්න ඕන. අත්හරින්න පුරුදු වෙන්න ඕනේ. ඔබේ ගෙදරට සමහරට දුගී මගී යාචකයෙක් එන්න පුළුවන් රුපියලක් හරි ඉල්ලගෙන. ඔබට හිතෙනවා මෙයාලට සල්ලි තියෙනවා මෙයාලා කරන්නේ මේ සල්ලි අරගෙන අවසර බොනවා. සල්ලි දෙන එක කාගේ වැඩක්ද? සල්ලි දෙන එක අපේ වැඩක්. ඒක අරගන්න එක කාගේ වැඩක්ද? ඒක එයාගේ වැඩක්. ඒක අරගෙන එයාට ඕන දෙයක් කරන්න එක කාගේ වැඩක්ද? ඒක එයාගේ වැඩක්. දැන් ඔබේ වැඩේ ඔබ හරියට කරා නම් ඉවරයි. එයා කරන කියන දේ අපිට අදාළද? ඒක අපිට අදාළ කාරණාවක් නේ. ඔබේ වැඩේ ඔබ හරියට කරා නම් එයාගේ වැඩේ එයා කොහොම කරගත්තත් අපිට අදාළ කාරණාවක් ඒක නෙමෙයි. ඒ නිසා ඔබ දෙන දේ ඔබේ හිත සතුටින් දෙන්න. මොකද සීවිලි හාමුදුරුවෝ අන්න එහෙම දුන්න කෙනෙක්. ඒ දුන්න නිසා උන්වහන්සේට යන යන දේ ලැබෙනවා. එහෙනම් ඔබත් දෙන්න පුරුදු වුණොත් එහෙම ඔබට යන යන දේ ලැබීම පහළ වෙයි. අද නෑ නෑ කියලා දඟලුවට වැඩක් නෑ පෙර සංසාරේ දීලා නැත්නම්. නේද? ලැබෙන කට්ටියට හේලුව කියලා වැඩක් නෑ පෙර සංසාරේ දීලා නැත්නම්. ඉතින් ඒකනේ දුකී මගේ යාචක වෙලා ඉපදෙන්නේ. ඒ කට්ටිය දීලා නෑ. ඉතින් අපි ඒව තේරුම් ගන්න ඕනේ. මොකද අපේ ජීවිතේ ඒ ඉස්සර වෙච්ච කතා අපිට ඒව අහලා ඒව තේරුම් ගන්න අපේ ජීවිතේ ගලප ගන්න ඕනේ. අපේ ජීවිතේ ඒ කතා ඇතුළත් කරගෙන අපේ ජීවිතේ හදා ගන්න. එහෙනම් අපි දානේ දෙන්න අපිට ලැබීම පහල වෙනවා. දෙන දේවල් නවත්තන්න අපිට සසරේ අපේ ලැබීම නැති වෙලා යනවා. එහෙනම් කෙනෙක්ට ගැහුවොත් ගුටි ගන්න වෙනවා, බැන්නොත් බැනුම් අහන්න වෙනවා. එහෙනම් දෙන්නේ කොහොමද? අන්න ඒ විදිහට ලැබෙනවා. ඒ කතාවල තියෙන අන්න එක දුන්නේ කොහොමද? ඒ විදිහටම ලැබිලා තියෙනවා. එහෙනම් ඔබ තේරුම් ගන්න. ඔබ කෙනෙක්ට බයිනවා නම් අනිවාර්යෙන් බැනුම් අහන්න බලාපොරොත්තු වෙන්න. ගහනවා නම් ගුටි ගන්න බලාපොරොත්තු වෙන්න. කෙනෙක් ගැන ඔබ දුබ කියනවා නම් ඔබ ගැනත් ඔබ දුබ යයි තැන් වල. කෙනෙක්ට කේලම් කියනවා නම් ඔබ ගැනත් කේලම් කියයි කවුරු හරි. එහෙම නැත්නම් ඔබ කෙනෙක්ගේ හිත රිද්දනවා නම් ඔබේ හිතත් රිද්දයි. අද ඔබේ හිතක් රිද්දන මොහොතක් වාරයක් පාසා ඔබත් කාගෙම හරි දවසක හිත රිද්දලා ඇති. ඒක පෙර සසරෙම වෙන්න ඕනේ. මේත් බැවි හිතලා බලන්න කාගවත් හිත රිද්දලා නැද්ද කියලා. එතකොට තේරෙන්නේ රිද්දලා තියෙනවා නම් අන්න එන ඔබට ඔබේ හිත රිද්දන කට්ටිය ඇවිල්ලා ඔබේ හිත රිද්දයි. ඒ නිසා තේරුම් ගන්න මේ කතා ඒ වගේ මේ කතා විතරක්ම නෙමෙයි. මේ වගේ සෑහෙන ගැඹුරු දෙයක් තියෙනවා. ඒ ගැඹුරු දේ ගන්න නිකම් මුඩින් පල්ලෙන් කතාව කියවල ඉවරලා මේක මෙහෙමනේ කියලා අතහැරලා දාන්න එපා. ඒකේ තියෙන දේ ගන්න. වපුරන්නේ කොහොමද? අස්වැන්නේ එසේ. අන්න ඒකයි හැම කතාවකම තියෙන්නේ. ඒ නිසා නේද ඔබේ ගෙදරට දුගී මගේ යාචකයෙක් කියනවා පාරේ යද්දි කවුරු අත දික් කරලා ගියක් හරි ඉල්ලනවා නම් දෙන්න පුරුදු වෙන්න. අපි දෙන්නේ නැහැ ඒ කට්ටියට. මේ කට්ටියට තියෙනවා නම් ඉල්ලන්නේ නැහැ. සමහරට ඒකයාගේ රස්සාව වෙන්නේ නැහැ. දැන් ඔබ ඔබේ රස්සාව කරන්නේ සල්ලි තියෙන නිසාද සල්ලි නැති නිසාද? නැති නිසා. ඉතින් ඒතර ඔබේ බොස් කිව්වොත් එහෙම ඉතින් මොකට සල්ලි තියනවනේ ඉතින් ඊයේත් පඩි ගත්ත මේකට සල්ලි දෙනවා. ඉතින් අද වැඩ කරන එකේ සල්ලි දෙන්න ඕනේ නැහැ කිව්වොත් එහෙම හරියනවා. නෑ. එහෙනම් අර මුගී මගේ යාර කියන සල්ලි ඇති. හැබැයි එයා අද සල්ලි නෙයි. ඒක එයාගේ රස්සාව වෙන්න පුළුවන්. එයා ජීවත් වෙන්න එහෙම එකතු කරනවා. නේද? අපි එහෙම කෙනෙක්ට දෙන්න හරි ලෝභයි. ඉතින් ඒකයි කියන්නේ මේ කතා ජීවිතේට උපමා කරගෙන මේවා තේරුම් අරගෙන ඒ ඉල්ලන ඕනම කෙනෙක්ට දෙන්න පුළුවන්.
නේද? දුන්නොත් ඔබටත් ලැබෙයි. එයා කරන දේ එයා කරගනි. ඔබ කරන දේ ඔබ